හායි යාළුවනේ DJ තප්ෂ ගේමින් YouTube channel එකත් එක්ක සෙට් වුණු ඔයාට සුබ දවසක් කියලා මගේ channel එකට පිළිගන්නවා. අද මම මගේ channel එකෙන් කියන්නේ COC නැත්නම් Clash of Clans game එක play කරලා Free Fire World මුදල් ගන්න විදිහක් ගැන. ඒක කරන්නේ Facebook කරහා. අද මම කියන්නේ මම දැන් ඒක ටිකක් පැහැදිලි කරනවා. සමහරට වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒක එච්චර ගණන් ගන්න එපා කියලා මතක් කරනවා. වීඩියෝ එක විස්තර කරන්න කලින් මම අද මතක් කරනවා මගේ channel එකට තාම එකම subscribe කෙනෙක්වත් නැහැ. වීඩියෝ එක බලද්දී වල subscribe කීයක් ඉන්නද කියලා දන්නේ නැහැ. මම දැන් වීඩියෝ එක කරද්දී එක subscribe කෙනෙක්වත් නැහැ. එච්චර views ඇත්තෙත් නැහැ. වීඩියෝ එක බලන හැම එක්කෙනාටම අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා. මේක කරන්නේ COC base එකක්. Facebook එකේ COC groups ඕන තරම් තියෙනවා. ඒකේ ඔයා කැමති හොඳ group එකක join වෙන්න. නැත්නම් මම description එකේ group දෙකක විතර link ඔයාලට දාලා තියන්නම්. ඒව හරහා ඔයාලා request එකක් දාලා channel එකට join වෙන්න. ඔයාලා COC base කියන කතාව ඔයාලා මීට කලින් අහලත් ඇති. සමහරට නැතුවත් ඇති. COC play කරලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවත් ඇති. COC game එක play කරද්දී COC base වල ලොකු ඉල්ලුමක් තියෙනවා. town hall 1213 කියන්නේ මේ වගේ තියෙන ලොකුම town hall ප්‍රමාණය. town hall 12 max base එකක් සාමාන්‍යයෙන් රුපියල් 5000ක් විතර වටිනවා. town hall 13 max එකක් කියන්නේ රුපියල් 20000ක විතර දෙන්න පුළුවන්. මම පෞගී කාලේ කරලා තිනවා town hall 13 max එක එක්කෙනෙක් රුපියල් 20000ට දීලා තිනවා. එයාලා එකතු වෙලා විකුණන බේස් එකක්. රුපියල් 20000ක් කියන්නේ ලොකු මුදල් ප්‍රමාණයක්. ගේම් එක ප්ලේ කරලා බේස් එකක් විකුණලා උත්තර ගන්න පුළුවන්ද කියලා ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇති. ඔයා COC group එකකට join වෙලා town hall 13 විකුණන්න තියෙන post එකක් බලන්න. post එකක් බලද්දී ඔයාලට තේරෙයි ඒකේ තියෙන කොච්චර comment ප්‍රමාණයක් එනවද කියලා. මේ තරම් COC වලට ආදරය කරන ගේමර්ස්ලා ඉන්නවා. මම town hall 12 නෙමෙයි 9 base එකක් මගේ COC user කෙනෙක්ට මේ විදිහට විකුණුවා. එයා මම හොඳයි කියලා මේ විදිහට post එකකුත් දාලා තියෙනවා. මේ විදිහට හොර base seller කෙනෙක් වෙන්න තුව හොඳ බේස් සේලර් කෙනෙක් වෙන්න කියලා මතක් කරනවා. හොර බේස් සේලර්ස්ලාට මටත් එහෙම සෙට් වුණා. මම මේකට කුණු හරකින් බැලුවා. එයාලට මේ විදිහට දාලා තිබ්බා. මෙයාලා අන්තිමට කමෙන්ට් කරලා තිනවා මම හොරෙක් තමයි ඇයිද කියලා ඔහොම මේවා කරලා තිනවා. ඔයාලා හොඳ යූසර්ස්ලා බේස් සේලර්ස්ලා හම්බුනේ නැත්නම් කමෙන්ට් එකක් දාලා මාත් එක්ක මාව කන්ටැක්ට් කරගන්න. මම මගේ FB ප්‍රොෆයිල් එකේ දාලා තියන්නම්. මාව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරලා මාව කන්ටැක්ට් කරගන්න. මම අද දැන් යනවා වීඩියෝ එකට. මම COC base max කරන ගැන වීඩියෝ ටිප්ස් වගේ කියලා දෙන්නත් අද බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක ඩික් වෙයි කියලා ආයෙ පාරක් කියනවා. ඒ ගැන කරගෙන ගන්න එපා. මේ විදිහට මම town hall 5 base එක E6 දැම්මා මේ විදිහට. ඒක දැන් boost වෙන්න දාලා තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. 4 bonus ටැප් තියෙනවා. මේ විදිහට town hall 5 rush කරලා දාන්න. rush කරන එක ගැන දන්නේ සමහර විට දන්නවත් ඇති නැතුවත් ඇති. rush කරලා දානවා කියන්නේ මේවා දැන් max කරන්න පුළුවන්. මම මට දැන්ට මේක නැතුව ඇති. මම දැන් දාපු හින්දා බලමු. ඒක නෑ. මට දැන් new එකක් තියෙනවා. ගොඩක් මට මේකේ දැන් max ඒවා නෑ. මම මගේ town hall 9 base එකට ගිහිල්ලා rush max කියන්නේ මොකක්ද කියලා කියන්න. තියන්නේ මගේ town hall 9 base එක. මම මගේ private base එක තමයි මේක. මම මේක කාටවත් විකුණන්නේ නැහැ. මේ base එකත් විකුණද්දි රුපියල් 600කට විතර විකුණන්න පුළුවන්. මේ තින්නේ base එක.
ට්‍රූප්ස්ලත් ගොඩක් දුරට මැක්ස් තියෙනවා. COC ගැන ලොකු දැනුමක් නැත්තම් ඒ පිළිබඳ ගොඩක් වීඩියෝ තියෙනවා. දන්න කියන කට්ටියත් ඇති, දන්න කියන කට්ටියකින් අහලා දැනගන්න කියලාත් කියනවා. ඒ මුකුත්ම බැන්නම් මාව කන්ටැක්ට් කරගෙන මගෙන් අහන්න මෙහෙම කොහොමද කියලා. මම අනිවාර්යෙන් කියනවා දැක්කේ නැහැ කියන්නේ. මේ තියෙන මැක්ස් ගන්න ඕනේ ගාන. මට දැන් තියෙන්නේ මේකේ වෝල් ටිකයි බාබියන් කින් ක්වීන් සහ මේට හිඩන් ටෙල්ස් මේවා අප් කරන්න විතරයි. දැන් මේක අප් කරන්න තියෙනවා. මේකෙන් ඩවුන්ලෝඩ් වෝල් 10 එක ලෙවල් 10 එක. මේක දාන්න බෑ. මේක අප්ඩේට් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් 10 එකකින් කියලා දාලා තියෙනවා. දැන් මේක අප්ඩේට් කරන්න තව තියෙනවානේ. මේ තියෙන්නේ මෙතන තියෙනවා අප්ඩේට් කරන්න තියෙනවා කියලා. ඔය අප්ඩේට් කරන්න තියෙද්දි ඩවුන්ලෝඩ් 10 එකට මේ විදිහට අප්ඩේට් කරොත් එහෙම අප්ඩේට් කරගෙන ගියොත් දැන් මේ විදිහට මම දැකලා තියෙනවා ඩවුන්ලෝඩ් රෂ් බේසස් ගොඩාක් තියෙනවා. මගේ ක්ලෑන් එකේ විදිහ එකක් මම පෙන්නන්නම්. මේක මැක්ස් බේස් එකක්. බලමු. මේ තියෙන්නේ රෂ් බේස් එක. ඔයා දැන් මගේ බේස් එක බලන්න. මම මේ විදිහට මගේ කැනොන් එකක් පෙන්වන්නේ. කැනොන් කියන්නේ මෙන්න මේක. මේක ලෙවල් දැන් මේක ලෙවල් 11. මේ විදිහට මම දැන් මේ බේස් එක ඔයාලට විසිට් කරලා පෙන්වන්නම්. මේ විදිහට මේකේ කැනොන් එක මේක මැක්ස් බේස් එක. මේක 10. දැන් මේක 90 දී ටවුන් ඔබ තමයි රෂ් මැක්ස් කියන්නේ. මැක්ස් කියද්දි දැන් මේක තේරෙනවා මේක අප්ඩේට් කරන්න බෑ. මේක ඩවුන්ලෝඩ් 10 එකකින් අප් කරන්න පුළුවන් කියලා. මම දැන් කියන්නේ ඩවුන්ලෝඩ් 5 වෙනකන් රෂ් කරන්න. ඩවුන්ලෝඩ් 5 වෙනකන් කියන්නේ දැන් මේක ඩවුන්ලෝඩ් 12 දැම්මකින් කොහොම රෂ් කර අප්ඩේට් කරන්න බෑ. ගොඩාක් හිර වෙනවා. මම දැන් කියන්නේ බේස් වෙන එකකට විකුණන විදිය. මේ විදියට වල මේ රාශියක් මෙතන බලා ගන්න පුළුවන්. මම මෙතනින් දැන් මේ තියෙන්නේ අන්තිම එක පේනවනේ ඔයාලට. මෙතන තියෙනවා අන්තිම එක. මේ තියෙන්නේ මෙන්න මේක. අන්න ඒක තමයි දැන් ඒකයි තව දෙකක් විතර තමයි මට දැන් තියෙන්නේ. මම දැන් ඔයාලට කලින් දැක්ක බේස් එක තමයි මේ යන්නේ. දැන් මේ මේල් එක තියෙනවනේ. ඒ මේල් එක සහ පාස්වර්ඩ් එක වෙන එක්කෙනෙක්ට දෙනවා. දුන්නාට පස්සේ යාළුවා ඒක කනෙක්ට් කරාට පස්සේ Google Play Games කියන ඇප් එක හරහා කනෙක්ට් කරාට පස්සේ එයාට ඒක යනවා. මම දැන් Google Play Games හරහා පෙන්නන්න මගේ අනිත් ඩවුන්ලෝඩ් ෆයිල් එක. මේල් දෙකක් තුනක් කරගෙන මත් ඒකත් ඩවුන්ලෝඩ් වෙලා තියෙන ෆයිල්. මේකෙත් ගොඩාක් අප් කරන්න නෑ. ඒක තමයි මම ඩවුන්ලෝඩ් මේකත් ඩවුන්ලෝඩ් 5 රෂ් කරලා මැක්ස් කරා. මැක්ස් මේක ඩවුන්ලෝඩ් 8 මැක්ස් එක මම ඔයාලට කලින් පෙන්නුවා. මේ තියෙන්නේ කලින් පෙන්නපු එක. මෙන්න මේක. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නුව රෂ් එක. මේ තියෙන්නේ රෂ් බේස් එක. මට බේස් එක හොයාගන්න බෑ. නිකන් වීඩියෝ දෙක ගනින්ද පෙන්වන්නේ. ඩවුන්ලෝඩ් 8 එකක් ඔයාලට පෙන්නුවා මතක ඇති. මේ බේස් එක විකුණන්න පුළුවන් මැක්ස් කරාට පස්සේ මේක ට්‍රූප්ස්ලා දිනවා. මේක තියෙනවා ලැබ්‍රරරි ඩවුන්ලෝඩ් 11 රික්වෙස්ටඩ් level 4 රික්වෙස්ටඩ් කියලා. මේක ඉන්නේ මේක අප් කරන්න පුළුවන්. ට්‍රූප්ස්ලා අප් කරන්න තියෙන්නේ මේ ලැබ් එක 4 එකෙන් නළුවා ආය අප් කරන්න තියෙන්නේ කියලා තමයි මේ තියෙන්නේ. මේක අප් කරලා තින්නේ. එතකොට එක මැක්ස් වෙනවා. ඩවුන්ලෝඩ් 5 මැක්ස් වෙනවා ට්‍රූප්. ඔයාලට සමහරට තේරෙන්නේ නැතුව ඇති. තේරුම් නැතුනොත් ටිකක් දාන්න. වීඩියෝ එක සමහරට අද දික් වෙයි කියලා මම කලිනුත් කිව්වා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. නැත්තම් ඔයාලට මේක නිකන් දෙමලයක් වගේ තමයි තේරෙන්නේ. නිකන් තේරෙන්නේ නැතුව යයි. ඊට පස්සේ මේක තියෙන්නේ Google Play Games හරහා. මේල් දෙක තුනක බේස් හදාගන්න. බේස් මේ ඩිස්කනෙක්ට් එක ඔබලා මේ තියෙන්නේ
මේ තියෙන මේ යටම තියෙන මෙන්න මෙතන මෙන්න මේ මේල් එකේ තියෙන බේස් එක තමයි මම දැන් ඉන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න මෙන්න මේක. ඒක එපුවම මොනවා ටිකක් කියලා ලෝඩ් වෙලා මෙන්න විදියට ලෝඩ් කරන්නද කැන්සල් කරන්නද ඩවුන්ලෝඩ් ෆෝ එකක් ලෝඩ් කරන්න කියලා ඔබලා මෙන්න මෙතෙන් කැපිටල් ලකුණින් කන්ෆර්ම් කියන එක ඔබලා මෙතන විදියට ඕකේ එක දෙන්න. එතකොට බේස් එකක් කරා මාරු වෙන්න පුළුවන්. මේල් හදන ඒවා ගෙදර මෙහෙම ඔයාලට ඇති කියලා හිතනවා. ඔන්න තියෙනවා. ඔන්න ඔය තියෙන මේක කියලා දෙනවා. මෙන්න මේකෙන් තමයි අප්ඩේට් කරන්න කියලා. කියලා දෙනවා. මෙන්න මේ විදිහට මේ ලූට් කාට් එක select කරගත්තා ඔන්න ඔය විදිහට පිරෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් අප්ඩේට් කරන්න තියෙන්නේ. මෙන්න දැන් රූප් කෙනෙක් අප්ඩේට් කරන්න ඒක ඔක්කොම අප් වෙලා තින්නේ. මේකට ඔන්න ෆයිල් වලට අප්ඩේට් කරා. ටාස්ක් වලට ජෙම් දෙනවා. අරගේ ඩයමන්ඩ් වගේ තමයි මේකේ ජෙම් හරියද? ඔන්න ඔය විදිහට තියෙනවා. තව වීඩියෝ එක දික් වෙනවා. ඒක ගණන් ගන්න එපා. දැන් මම ආය අනිත් බේස් එකටත් මාරු වෙන විදිහ තමයි දැන් පෙන්වන්නේ. මේ දෙපාරක් විතර පස්සේ connecting to Google Play game කියලා ඉట్లా මම දැන් මං කිව්වා අන්තිමෙක් කියලා. මේ මේල් එක සහ පාස්වර්ඩ් එක වෙන එක්කෙනෙක් දුන්නාම මේ බේස් එකේ විදිහට මෙයාටත් යනවා. ඔන්න ඔබ තමයි ක්‍රමේ. ඔච්චර තව තියනවාද කියලා මට අමතක වෙලා තිබ්බොත් මං කමෙන්ට් එකක් දාන්න මෙන්න දාලා තියන්න මේ ටික අමතකුණා මෙන්න මේ ටික මම තව වීඩියෝ එකක් කරන්න හිතනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. confirm කරලා ඕකේ එක දුන්නාට පස්සේ අනිත් බේස් එකට මාරු වෙනවා. මේ විදිහට ඔයාලට දැන් මේක බලා ගන්න පුළුවන් ඇති. ඔන්න ඔය විදිහට තමයි බේස් 4 විකුණන්නේ. ඊට පස්සේ ඩයලොග් බිලින් හරහා වෙන එකකට දෙන්න ඕනි. මේ බේස් එක මම මේ විදිහට විකුණනවා කියලා පෝස්ට් දාන්න මම ඔයාලට පෝස්ට් එකකුත් පෙන්නන්න. මේ බලන්න මේ ඩවුන්ලෝඩ් 11 එක. මේ තියෙන්නේ 11 max කරන් යන බේස් එක. 1200යි ඉන්බොක්ස් දාන්න කියලා තියෙනවා. මේ free fire account වලට මාරු කරන්න තියෙනවා. ඕක ගොඩක් කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට වාට පෝස්ට් එකක් දාලා මේ විදිහට මේ බේස් එක මෙහෙම විකුණනවා. මේ ගාන තමයි ගානක් කතා කරලා බෙම කරගමු කියලා ඔන්න ඔය දාලා දාගන්න පුළුවන්. ඩයලොග් බිලින් හරහා ඊට පස්සේ ඔයාලට මේකට දාගන්න තියෙන ඩයලොග් බිලින් හරි යාර්ටෙල් හරි කාඩ් දාන්න කියලා ගන්න තියෙන්නේ. මොකක් හරි අමතක කරලා තිබ්බොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. මේ විදිහට මේව අමතකුණා. ඒ සඳහා අමතක කරලා තිබ්බොත් මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඉන්නවා. මේ වීඩියෝ බලන හැමෝම subscribe කරන්න කියලා ආපහු මතක් කරනවා. thank you මගේ වීඩියෝ එක බලුවට. ඕක තමයි කතාව. මේ සම්බන්ධයෙන් තාම කවුරුත් වීඩියෝ එකක් කරලා නැහැ. thank you මගේ වීඩියෝ බලුවට. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න.